මේ මාළුවා ගැන මුලින්ම කතා කරමු. මේ දැන් ඔයාලට පේන මේ මාළුවාට මුලින්ම මුන්ගේ නම පැරඩයිස් ගුරාමි. මුංග බැලුමට ඔයගොල්ලෝ මතක් වෙන්නේ ලංකාවට ආවෙන එක තල්කොස්සා. ඒ මොකදද මුත් ඒ පවුලේ මාළුවෙක් ඉඳලා. මුන්ගේ ආහාර ගැන කතා කරද්දී මුන් සර්වභක්ෂක මාළුවෙක්. කියන්නේ මාළු කෑම, ඇල්ගී, ජල ශාක, මාළු පැටව, මාළු බිත්තර වගේ ඒ දේවල් කන ඕනම දෙයක්. මුන් ටිකක් ප්‍රචණ්ඩකාරී මාළු ජාතියක් වෙන හින්දා මුන් එක සමහර මාළුන් හදන්න බෑ. මුන් එක හදන්න පුළුවන් මාළුන්ට ගත්තොත් සාමාන්‍යයෙන් උන්ට හානියක් වෙන්නේ නැති මාළු සාමාන්‍යයෙන් ෂෝට් ටේල්, ප්ලේටි, සාරගප්පි වගේ මාළුන් හදන්න පුළුවන්. හැබැයි උන්ග හදද්දී ගොඩක් අර ජල ශාකත් එක්ක හදන එක හොඳයි. නැත්තම් මුන් උන්ගේ බිත්තර එහෙම කන්න පුළුවන්. මුන්ගේ ටැංක් එක ගැන කතා කරද්දී මුන්ට සාමාන්‍යයෙන් හොඳ ප්ලාන්ටන් ටැංක් එක තමයි හොඳ. නැත්තම් මුන් නිකන් ටැංක් එක තිබ්බොත් මුන් සුදු පාට වෙනවා. දැන් මම මුන් ඇක්වේරියම් එකකින් ගිනකොට මුන් ඉතින් තනිකර සුදු පාට ඊට පස්සේ මගේ ප්ලාන්ටන් ටැංක් එකට දැම්මට පස්සේ තමයි මේ තල්කොස්සගේ පාට ආවේ. මුන් සාමාන්‍යයෙන් අඟල් 2-3ක් වගේ තමයි ලොකු වෙන්නේ. ගොඩක් ලොකු වෙන්නේ. මේ විතර ඉන්නේ හොඳට වැඩුණු පිරිමිසෙක්. මම මේ ප්ලාන්ටන් එකේ පේන්නේ නැති හින්දා මේ පොඩි ජෑම් බෝතලයකට ගත්තා. මම ප්ලාන්ටන් එකේ ඉන්න මාළු ටිකත් වෙනන්න. මම දැන් ඔයගොල්ලෝ ෆොටෝ එකක් පෙන්නන්නම්. මේගොල්ලන්ගේ ටැංක් එකේ තියෙන ඕන දේවල් සාමාන්‍යයෙන් පතුලට ගල් වැලි වගේ දේවල් තිබ්බට කමන්නේ. තව මේ ස්වභාවික ජල ශාක තියෙන්න ඕන විශේෂයෙන්ම. මේගොල්ලෝ ගොඩක් ඒ ශාක වලට ප්‍රිය කරන අනිත් එක මේගොල්ලන්ගේ අරණයත් ඒ ශාක තියෙන පරිසරයකදී ගොඩක් වැඩි. මේගොල්ලෝ ටික ටැංකින් පයින්න බලන හින්දා මේ ඔයගොල්ලෝ මොකද ටැංක් එක දානවනේ ඒක උඩින් මොකාරි ආවරණයක් තියෙන්නේ නැත්නම් උන් ටැංක් එකෙන් පයින්න පුළුවන්. මුන් වැටෙන්නේ ගුරාමි පවුලට. ඒ ගුරාමි පවුලෙන් තමයි ඉන්නේ ජයන්ට් ගුරාමි, බ්ලූ ගුරාමි, ශ්‍රී ලංකාවට ආවෙන තල්කොස්ස වගේ ඔක්කොම මාළු මේකේ තමයි ඉන්නේ. මේ ඉන්නේ එක වර්ගයක් මම ඔයාලට කලින් කිව්වා. මේ තියන්නේ මම උන්ට අත ප්ලාන්ටන් ටැංක් එක. ඔයගොල්ලෝ පේන්නේ නැතුව දැන් අපි මුව දාගමු. පොඩ්ඩම පෙන්නන්න. ඔයගොල්ලෝ පේන්නේ නැතුව මම මේකේ මේ ප්ලාන්ටන් ටැංක් එක කියන්නේ වීදුරු ටැංක් එක නෙමෙයි ෆොන්ඩ් එකක් තමයි ප්ලාන්ට් කරේ. ඔයගොල්ලෝ පේනද මෙතන ලාම්ප පැලයක් තියෙනවා. මෙතන කුමුදු කස් ටිකක් තියෙනවා. මේක යට තියෙන මෙඩිසින් ඒරියා. මම පේන්නේ නැතුව මම පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේ මෙඩිසින් ඒරියා ගස් තියෙනවා. මෙන්න මේ ගස් තියෙනවා. ඒ වගේ පරිසරයක් හදලා දුන්නොත් මේ මාළුන් හරිනේ සෞඛ්‍යය ගොඩක් වැඩි වෙනවා. එහෙනම් අද වීඩියෝ එක රසායනයි. ඔයගොල්ලෝ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon click කරන්න. අපි ආ වීඩියෝ එකකින් හම්බෙමු.